හලෝ ප්‍රස් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන සුපර්ම පට්ටම පද්‍රි ගේම් ප්ලේ වීඩියෝ එක. පොඩි කැස්සක් තියෙනවා ගණන් ගන්න එපා. මොකද්ද මං කියන්නේ? මේ ගේම් එකේ නම Ninja Warrior හරි ටාස් Ninja හරි. ඒක මට අදාළ නෑනේ. මට අදාළ නෑ වැඩකුත් නෑ. අපි ඉතින් ගේම් ප්ලේ එකට යමු. මේක දීලා මෙතන තියෙනකනම් මට වැඩක්ම නෑ මට අදාළක් නෑ ඔයාට ඕනනම් මේ කියවලා බලන්න ඕන නම් කියවලා බලන්න මට වැඩක් නෑ මොකද්ද දන්නේ මං අර මොකෙද්ද තඩි රාක්ෂයෙක් මරුවා ඊට පස්සේ තමයි මම මෙතනට ආවේ ෂෙපාට ගිහලා ෂෙපාට අපේ අම්මා උගේ හදවතට තමයි කෙලින්ම එන්නේ මගේ හෙල්ප් එක භාගයක් අඩු වෙලා නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මේ මොකද්ද බම් මේ? අඩේ. හරිනේ කොහොමද? මේක ලොක්ද? මේක අරින්න බෑනේ. බෑ. ඒක අරින්න බෑ. ඕබා මේ පෙට්ටිය කැඩෙන්නේ නැහැ. මලම කරදරයක් නේ අප්පා. මොකක්ද ඔයාලා කියන්නද මොකද්ද බං ඉතින් නිකන් තියෙන ලයික් බටන් එකට ඕක ඔබලා දාපන් බං ඕක එබ්බුවා කියලා අතක් පයක් කැඩෙන්නේ නැහැ බං ඕක ඔබලා දාපන් බලපන් වේගය පුළුවන්ද නයිට් ෆියුරි එක අප්පට කෙලවෙන කොල්ලට වරුන වරෙන් පයින් ගහගෙන තොට්ටා පුළුවන්ද බොල නයිට් රයිඩ් වෙන්න මේ මොකද්ද බං මේ අඩි ක්ලෝසින් ඌත් ඉවරයි 26 පාරකින් කෙලවුණා උට ඒ ගන්න දෙන්නේ නැහැ නේ බා ඔන්න ඕක තමයි ප්‍රශ්නේ ඔන්න ඕක මොකද්ද බං ඉතින් නිකන් තියෙන ලයික් බටන් එකට මොකක්ද ඔබලා දාන්නනේ ඒ ආසේ මෙහා පැත්තේ තියෙන කළු පාට හරි සුදු පාට හරි subscribe කියන බටන් එක ඔබලා දාපන් ඕකේ බුවා කියලා මොකුත් ඇඩ් ප්ලේ කරන්න ඕනේ නෑනේ අප්පා ඊළඟ ගමු මට වෙන වැඩ තියෙනවා අප්පා යටත් එකෙක් ඉන්නා අප්පට ඕකේ සෙට් එකක් ඉන්නවා කපයි කොටයි නෙමෙයි මාකේ උත්තරයි දෙන්නෙක් පිටිපස්සෙන් ගිහිල්ලා පාර දුන්නා මට පාය යන්න තොට පුළුවන් ද බලන්න නයිට් රයිඩ් වෙන්න යකෝ මම තමයි යකෝ ටකාසින් ඒ මොකද උනේ පොඩ්ඩක් ලැක් වෙනවා ලැක් නෙමෙයි වරේ පයින් ගහ ගන්න වරේ අඩේ පාලේ අරුතෙන හරිනිය අමාරු පාලයන්ට අයි එන්නේ තොට්ට බෑ වගෙත් එක්ක තේරුම් ගනින් පොඩ්ඩක් ඒකත් බෑනේ බා මේකේ ගන්න පුළුවන් මොනවද දන්නේ මගේ හෙල්ප් එක පොඩ් අඩු වෙලා තියෙන හොඳටම මේක බීලා බලමු හෙල්ප් එක වැඩි වුණා හරි මේකත් බමු මේකත් ගමු හරින්න දැන් මට තේරුනේ මේක උඩට නගිමු ඔයාලා ප්ලේ කරලා බලන්න ආසයිතේ මේක බිලා මේක අඩේ මේක ඉවර වෙන්නේ නැති ගේම් එකක් හොඳේ අන්තිමටම තමයි සුපුරියා කළේ මම මේක ප්ලේ කරලා නෑ මම මේ වීඩියෝ එකක් දැකලා තිනා ඒකයි මම කියන්නේ මේක කොහෙන්ද මෙතනට ආවේ කොහෙන්ද බං උඹ ආවේ උඹට මැජික් බලයක් තියෙනවද වෙන්න බෑ මට නැති මැජික් බල කොහෙන්ද බං උට මේකත් බමු අඩු වෙලන් තිබ්බ හෙල්ප් එක අම්මට ගල් ආයුධයක් අඩේ දැන්නේ අප්පා දැක්කේ වරෙන් පයින් ගන්න ඒ කොහෙද බං ගෝතන්නේ
මූ ඉවරයි මූ මරන් පයින් ගහගන්න මේකට නගිනවද නගි මුනි පාරවල් දෙකක් තියෙනවා කොහෙන්ද යන්නේ මේ පාරෙන්ද මේ පාරෙන්ද මේ පාරෙන්ද මේ පාරෙන්ද මේ පාරෙන්ද මේ පාර හෝ හෝ 10 20 30 40 50 60 70 80 90 100 මේ පාරෙන් යා මේ පාරෙන් ගියක වාසියක් වාසියක් නේ අවාසියක් උඩරෙන්ග එතන මොනවද තින්නේ මොනවද බා මේ මෙතන තියෙන්නේ මේ පෙට්ටි වල මොනවද දන්නේ ඇති මගලුකුත් නැහැ හැබැයි පෙට්ටි තියෙනවා ඉන්න කැටියක් උතර නිදානයක් තිබ්බා වගේ මන් දැක්කා තිබ්බා ඇයි බා මේ එක තැන නිදාන් දෙකක් තියෙන්නේ මේක අරින්න කොහොමද ලක් මේක අරින්න බෑනේ මේක අරින්න බෑ අරින්න පුළුවන් බා අඩේ වාසි අපිට කිට්ටක් හම්බුණා අඩේ කිට් එක දාගමු ගිහිල්ලා බලමු කිට් එක මේ මේ ඉන්නේ කිට් එක සමුරෝ නේ සොම්බි සපුරද නෑ ඒ මොකද්ද සමුරෝ මේ ඉන්නේ කිට් එකක් හම්බුණා අපිට යන්න කිට් එක මොකද්ද මේක දොරටුවක් ඉරහිත වෙනවා වගේ මට සද්දයක් ඇහෙනවා විනාඩි 6කුත් ගිහිල්ලා විනාඩි 15ක් ඇතුළත මේ ගේම් අම්මට මේවා පිටිපස්සෙන් ගිහිල්ලා ඉන්නෝනේ අඩේ අනින්න බෑනේ අඩේ අයින්න බෑනේ මේක කොහෙද යන්නේ අප්පා අපෝ අරු දැක්කප්පා මේ මොකද්ද වෙන්නේ අප්පා මේ මොකද්ද වෙන්නේ මේ ගල්ලාද කොහෙද යන්නේ හරි පොත බෑ තේරුම් ගනි අඩේ කොහෙද යන්නේ තේරුම් ගනි තොපලට පුළුවන් ද බෝල් නයිට් රයිඩර් වෙන්න මටවත් බැරි එකේ ඒක තේරුම් ගනි තේරුම් ගත්ත නම් ලොකු දෙයක් ගත්තේ නැති හින්දානේ මගෙත් එක්ක එන්නේ සටන් කරන්න ඔන්න ඕනම ප්‍රශ්නේ අපේ තුන්වෙනි ලෙවල් එක මම පළවෙනි ලෙවල් එක පාස් කරා මේ දෙවෙනි ලෙවල් එක දෙවෙනි ලෙවල් එක නෙක්ස්ට් දෙමු ඒක මොකද්ද ෂෙයා නෙවෙයි නේ වැඩක් නෑ මට වැඩක් නෑ මට නම් වැඩක්ම නෑ ෂෙයා කරන්න කාටවත් මේක අපි ඊළඟට ඊළඟේ මොකයිද කියලා මට ෂුවර් නෑ මේ මොකද්ද මේ මට නම් වැඩක් නෑ මේක මට වැඩක් නෑ අයෝ මුලට ගියාද මන්ද නේ අම්ම තමයි යකෝ සොම්බි සමුරෝ කවුද කාටද පුළුවන්ද බලන්න නයිට් රයිඩර් වෙන්න මේ මොකද මේ පොරවල් දෙයක් තියෙන නයිට් රයිඩර් මූ නෙමෙයි නයිට් රයිඩර් තොට පුළුවන්ද බලන්න නයිට් රයිඩර් වෙන්න එන හැටියට නම් මට අල්ලන්නේ නැහැ මේක ඇවිල්ලා කායේ පාරක් අදිලා හැරියෝ පැනපම් බොල මට නම් මූ ෂුවර්ම නැති ඩයල් එක හැබැයි ඊසි ඔයා ඊසිනේ ඔයා ඊසි අපෝ ඊසි ඔයා ඊසි එකෙත් හොඳට මිසි මොකද්ද මේක අපි කමු අපේ ෆ්‍රෝ අයියා කෙනෙක් ඉන්නලු බලමු ෆ්‍රෝ අයියා අනේ ෆ්‍රෝ අයියා නෙමෙයි ෆ්‍රෝ ගර්ල් කෙනෙක් අපේ අම්මට කෙලවෙනවා කොල්ලට හොරි වෙනවා මේකට පිස්සු ඇදලාද මන්ද උඹ හිතනද අඩේ අප්පා මොකද උනේ ඔයා දානීම මට වැඩෙන්නේ නැහැ තේරුම් ගන්න ඔයා හිතන්නේ ලේසි පොරක් කියලා
ඔයා හිතන්න එපා මම මේ ලේසි පොරක් කියලා ඈ. ඔයා මේ ඔයා මෙතන රැගුවට අපි ඒ කාලේ රගපු පොරවල් ඈ එන්නවා. වෙදි. කඩක් කියන්නවා පොඩ්ඩක් බයක් හිතෙනවා ඉතින්. ඒක වෙනම කතාවක්. කොහෙද බං යන්නේ? තේරුම් ගනින්. අඩි. ඕක තමයි මට එපා වෙන්නේ. මින් කැරගෙනවා අප්පා. එපා වෙන අප්පා මේ. ඕ කැරකේ දැන් නේ. ඕ කැරකෙනවා. බොරුවට. ඕ කැරකෙනවා නෑ. ඒක හරිද. මේ හෙල්ප් එක පිරෙනවද අප්පා මේ? අඩේ මගේ හෙල්ප් එකද අඩු වෙන්නේ? ඕන්න කැරගෙන ඕන්න රාගනා ගායනා ඒ හදේ උපන්සීම. අඩේ මේ ඈතට යන්න එපා නප්පා මේ මොකද්ද අප්පා මේ කරන්නේ? ඈතට යනවා එපා වෙනවා. අය මං එතනට යන්න ඕනේ. වරක් ඉතින් පයින් ගහගන්න. අම්මා හෙල්ප් එකත් අඩු වෙනවා. ඉරක් හම්ුණා. මගේ හෙල්ප් එක නෙමෙයි මේ හෙල්ප් එක නේ අඩු වෙනවා. ඉවර. මං හිතුවේ ඉවරයි කියලා. රාගඩාගයි නාසේ හදේ උපන්සීම. රාගන්න එපා ඔයා ඉතින් මේ ඔයා ඉස්සර ප්ලේලා ඉතින් අපි මේ ඉස්සර ප්ලේලා ඔයාලා මේ රාගන්නලා ඉන්නවා මෙතනට ඇවිල්ලා. එයා දෙන්නේ නැහැ ඉතින්. පව් කියලා ගහන්න නැත්තේ. නැත්තම් මෙලාවට ගහලා. බං අය ඕකට තමයි එපා වෙන්නේ. දැන් දෙනවා කණේ පාරක් විසික් කියලා යන්න. හිටියනම් ඇත්තටම දෙනවා. ඒක වෙනම කතාවක්. දැන් ඔයා ඉවරයි. අප්පා ඉවරයි. අප්පා මේ ඈතට යන එක තමයි මට එපා වෙන්නේ. මේකෙන්ද කොහොද භාගයක් එක්ක අඩු වෙනවනේ. ඔයා ඉවරයි. අසාකේ මොකද එක ඉවරයි. ඉවරයි. අප්පා අම්මා වැටෙන හැටි ගෙම්බ පොලේ ගහා වගේ. ගේරන් කොල්ලෝ අපි මේ මෙතනින් සමුගමු නී දැන් ඊළඟ එපිසෝඩ් ඊළඟ දවසේ ගෙන්න අපි ඉතින් හැමදාම හම්බෙලා මම එක ගේම් ප්ලේ වීඩියෝ එකක් දාලා දෙනවා. මොකද්ද මේ අයිස් කියන හොරර් ගේම් එකේ ඔයාලට තව ඕනනම් කියන්න මම එන්න PC version මගේ එන්නවා. හැබැයි ෆෝන් එකේ කරන්නේ කතාවක් එන කොල්ලෝ අපි ගියා.